හෙලෝ ගයිස්. ඔයාලා තමන්ගේම කියලා බිස්නස් එකක් කරන කෙනෙක්ද? ඔයාලගේ ප්‍රොඩක්ට් වල ෆොටෝස් එහෙම නැත්නම් ඔයාලගේ බිස්නස් එකේ තියෙන ප්‍රොඩක්ට් වල ෆොටෝස් සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන්නේ. එහෙම නැත්නම් සෝෂල් මීඩියා දාද්දි ක්වොලිටි මදි කියලා හිතනවා. ඒත් ඔයාලට ස්ටුඩියෝ එකට ගිහිල්ලා ෆොටෝ ෂූට් එකක් කරගන්න. ඒ කියන්නේ ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ ෂූට් එකක් කරගන්න තරම් සල්ලි නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. අද මගේ channel එකෙන් අරගෙන අවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට සුපිරි සොලියුෂන් එකක්. runwayml.com කියන වෙබ්සයිට් එක ගැන තමයි අද කියලා දෙන්න යන්නේ. ඔයාලගේ Google Chrome හරි වෙන බ්‍රවුසර් එකකට ගිහිල්ලා එතන ටයිප් කරන්න runwayml කියලා. ඕකේ. මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ මෙතන login කියන බටන් එක ප්‍රෙස් කරලා ඔයාලගේ Google එකෙන් sign in වෙන්න. හරි. සයින් ඉන් වුණාන් පස්සේ ඔයාලගේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේක තමයි runway email එකේ තියෙන ඉන්ටර්ෆේස් එක. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වම් පැත්තේ left side එකේ පේන් එකක් තියෙනවා. එතන apps කියලා එකක් තියෙනවා. custom, agents, recents, project, workflow and characters කියලා කිහිපයක් තියෙනවා. මෙතනින් ඔයාලා select කරගන්න apps කියන එක. ඒ apps කියන එක select කරගත්තාන් පස්සේ ඔයාලට මෙතන උඩම බලන්න පුළුවන් what do you want to create කියලා. එතන ඔයාලට මොනවා හරි අවශ්‍ය දෙයක් තියෙනවා create කරගන්න වෙනම create කරගන්න පුළුවන්. හැබැයි මම අද කියලා දෙන ටූල් එක තමයි මෙන්න මේ social කියන එක. මේ social කියන එක ක්ලික් කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කිහිපයක් expand image, multi short videos, ඒ වගේම gray image වගේ කිහිපයක් බලා ගන්න පුළුවන්. එතනින් ඔයාලට මේ යට බලා ගන්න පුළුවන් product reshoots කියලා එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාන් පස්සේ උඩම තියෙනවා upload or drop your product shots to re-shots කියලා. මෙන්න මේක ක්ලික් කරන්න. මතක තියාගන්න runway ML එකේදී credits අලුතෙන් create කරන account එකකට credit හම්බෙන්නේ credit 800යි. මේ 800න් ලොකු වැඩක් ගන්න පුළුවන් ඔයාලට. මෙතනින් select කියන එක select කරන්න. හරි. මෙන්න ක්ලික් කරාම මෙන්න මේ වගේ drag or drop the file කියලා එකක් ඇති. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ බ්‍රවුසර් එකක් ඕපන් වෙනවා. ඔයාලගේ තියෙන ප්‍රොඩක්ට් එකක් හරි ඔයාලට තියෙන ඔයාලට අවශ්‍ය කරන ඉමේජ් එක මෙතනට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ වගේ මේ දැන් ගත්ත ෆොටෝ එකක් තියෙනවා. මෙන්න මේ මවුත් වොෂ් එක. මෙන්න මේක ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තාම පස්සේ අප්ලෝඩ් වෙන ටයිම් එක පෙන්නනවා චූටි වෙලාවක්. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේදී ඔයාලට දාන්න ඔයාලගේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක මොන විදිහටද ඔයාලට අවශ්‍ය කියලා. එහෙම නැත්නම් ප්‍රොම්ප්ට් එකක් ලියන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවනේ. එහෙම නැත්නම් ඉංග්‍රීසි වර්ඩ්ස් එහෙම නැත්නම් ඉංග්‍රීසි බැරි කෙනෙක් ඉන්නවනම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට පේනව නේද මෙතන all white desk setups environment කියලා මේ ගොඩක් කොටස් කිහිපයක් තියෙනවා. මෙතනින් කැමති එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. all white කියන එක සිලෙක්ට් කරගත්තොත් ඔයාලට අනිවාර්යෙන් පොඩ්ඩක් මම zoom කරලා පෙන්නන්නම්. all white කියන එක සිලෙක්ට් කරගත්තාන් පස්සේ ඔයාලට මෙතන aspect ratio එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ portrait දෝනේ, landscape දෝනේ කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් එහෙනම් මෙතන පෙන්නලා තියෙනවා nano banana 2 කියලා. මේ nano banana 2 එක ක්ලික් කරොත් එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ක්‍රෙඩිට් ගාන කැපෙන ක්‍රෙඩිට් ගාන වෙනස් වෙනවා. ඔයාලට high quality image එකක් 2K වලින් ගන්න අවශ්‍යයි නම් nano banana 2 nano banana pro කියන එක සිලෙක්ට් කරන්න. එතකොට ක්‍රෙඩිට් 20ක් කැපෙනවා. ඒ වගේ තමයි nano banana 2 2K කියලා තව එකක් තියෙනවා. ප්‍රෝ වර්ෂන් එක නෙවෙයි. එතෙන්ට ක්‍රෙඩිට් 11ක් කැපෙනවා. ඒ වගේ තමයි නැනෝ බනානා කියන එකට ක්‍රෙඩිට් 5යි කැපෙන්නේ. මම අද ඔයාලට මේක ටෙස්ට් එකක් විදිහට පෙන්වන්න ඕන හින්දා මම නැනෝ බනානා කියන එක සිලෙක්ට් කරගන්නවා. ඔකේ. සිලෙක්ට් කරලා මෙතනින් ටයිප් කරගන්නවා create කියලා. create කියලා ටයිප් කරගෙන generate කියන එක ප්‍රෙස් කරගන්නවා. ඒතර ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉමේජ් එකක් ජෙනරේට් වෙනවා. චූටි වෙලාවක් යයි. ඉන්ටර්නෙට් ස්පීඩ් එක මත ඒක තීරණය වෙන්නේ. හරි. දැක්කද? ඔයාගේ ප්‍රොඩක්ට් එක ඒ විදිහටම කිසිම වෙනසක් නැතුව සම්පූර්ණයෙන්ම white image එකකට ඇඩ් වෙලා තිනවා. ඒ වගේ තමයි ඔයාලා ගන්න ෆොටෝ එකේ quality මත මේක තීරණය වෙනවා. quality එක වැඩි නම් එහෙම output එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ තමයි මම environment කියන ක්ලික් කරගන්නවා. ක්ලික් කරලා එතනත් generate කියන එක press කරගන්නවා. ඕකේ. දැක්කද? ඒකට ගැලපෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක සම්පූර්ණයෙන්ම
බැක්ග්‍රවුන්ඩ් එක එඩිට් වෙලා ඔයාලට අවුට්පුට් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ඔයාලට කැමතිම එකක් සිලෙක්ට් කරලා ඔයාලට ජෙනරේට් කියන එක දෙන්න පුළුවන්. ඔයාලට හයි ක්වොලිටි ෆොටෝ එකක් ගන්න අවශ්‍යයි නම් මෙතනින් Nano Banana Pro කියන එක සිලෙක්ට් කරන්න. ඒ වගේම මම තව එකක් සිලෙක්ට් කරගන්නවා මෙන්න මේ විදිහේ එකක්. දැන් සුපිරි ක්වොලිටි එකකින් ඉමේජ් එකේ ක්වොලිටි එක අඩු නොවෙන්න, ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක අඩු නොවෙන්න ඔයාලට පුළුවන් කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් චේන්ජ් කරලා තමන්ගේ ප්‍රොඩක්ට් එක Facebook එකේ හරි ඔයාලගේ සෝෂල් මීඩියා වල දාන්න පුළුවන් විදිහට ලස්සනට ඩිසයින් කරගන්න. ඒ වගේම තමයි ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් පල්ලෙහා ඩවුන්ලෝඩ් කියලා බටන් එකක්. මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේකෙදි වැදගත්ම දේ තමයි ඔයාලට වෝටර්මාර්ක් එකක් වදින්නේ නැහැ. Gemini වල වගේ ආයෙ රිමූව් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හයි ක්වොලිටි එකෙන් ෆොටෝ එක මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. ඔන්න ඕක තමයි අද මට ඔයාලට කියලා දෙන්න ඕනේ වුණේ. ඉතින් මේ වගේ වීඩියෝස් තව තවත් ඔයාගේ ළඟට ගෙන්න ගන්න මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් මතක ඇතුව ෂෙයා කරගෙන යන්න. ඕකේ. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හමු. මතක ඇතුව මගේ ක්‍රිෂ් ICT YouTube channel එක සබස්ක්‍රයිබ් කරන් යන්න අමතක කරන්න එපා. සුබ දවසක් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.